හායි කොහොමද ඉතින් ඔයාලට? කොළඹ වටේ රොන්ද ගහන අපි දෙන්න අද ගෙනාවේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. වෙනදට නම් මම මේ වගේ ගමනක් යද්දී වීඩියෝ කරන්නේ නැහැ. හැබැයි අද මට හිතුණා වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. අපි දෙන්න දැන් ඉන්නේ බෙල්ලන්විල රජමහා විහාරේ. පන්සලට එනකොටම අපිට දේවදානේ හම්බ වුණා. සේරටම කලින් ඉතින් මේක කාලම හිටියා. සමහර දවස් තියෙනවා අපිට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැතත් අපේ හිත හරි කලබලයි වගේ දැනෙනවා. මේත් ඒ වගේම දවසක්. මගේ හිත මාර විදිහට කලබල දවසක්. කිසිම දෙයක් හරියට කරන්නවත් හිතෙන්නේ නැති තරම් අවුලක් තිබ්බා. ඉතින් මේ වගේ දවස්වලට මං ඉන්න කැමතිම තැනක් තමයි මේ බෙල්ලන්විල පන්සල. මගේ හිත මාර විදිහට නිදහස් කරගන්න පුළුවන් මට මෙතනට ආවම. දැන් ඉතින් බනින්න එපා ප්‍රශ්නයක් වෙන්න ඕනි පන්සලක් මතක් වෙන්න කියලා. මට විතරක් නෙවෙයි අපි හැමෝටම මේ තියෙන වැඩත් එක්ක ඇත්තටම හැම වෙලේම පන්සල් යන්න වෙලාවක් නැහැ. අපි දෙන්න හැබැයි පුළුවන් වුණ ගමන් ටිකක් පන්සලට ඇවිත් යන්න එනවා. මං හිත නිදහස් කරගන්න ඕන ගමන් නම් මෙයාවත් ඇදගෙන දුවගෙන එන්නෙම මෙතනට. මේ ලෝකේ ඉතින් ප්‍රශ්න නැති මිනිස්සු නැහනේ. ඕන කෙනෙක්ට ඕනි වෙලාවක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. වැදගත්ම දේ තමයි මොන ප්‍රශ්න ආවත් ඒවා දරා ගන්න අපේ හිත හයිය කරගන්න. මගේ හිත නිදහස් කරගන්න තෝරගත්ත හොඳම තැනක් තමයි මේ බෙල්ලන්විල පන්සලේ බෝධිය ළඟ. මං හරිම කැමති බෝධිය දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න. ඒ වෙලාවට කියා ගන්න බැරි තරමේ නිදහසක් මට දැනෙනවා. ඕනිම දෙයකට මුහුණ දෙන්න හිතට ලොකු හයියකුත් දැනෙනවා. පන්සලට ආව ගමම බෙල්ලන්විල පාක් එක පැත්තටත් ගිහින් එන්න හිතුණා. පාක් එක පැත්තට යනකොට වැවෙන් එහා පැත්තෙන් මේ පේන්නේ පිල්ලෑව පන්සල. පිල්ලෑව පන්සලත් ඔහොම බලාගෙනම අපි දැන් මේ පාක් එක පැත්තට තමයි යන්නේ. ඔයාලට මෙතනට ආවම බයිසිකල් පදින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ජොගින් පාත් එකකුත් තියෙනවා. තව දෙයක් තමයි සෝලා බෝඩ් තියෙනවා මෙතන. මං හිතන්නේ ඒ වගේත් යන්න පුළුවන්. මේ වගේ තැනකට වෙලා ඉද්දිත් හිත නිදහස් කරගෙන ප්‍රශ්න අමතක කරලා අපිට රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන් හැබැයි. බෙල්ලන්විල පාක් එකේ මේ වගේ ෆුඩ් කෝට් එකකුත් තියෙනවා. ඉතින් මොන හරි කාලා එයත් එක්ක පොඩි චැට් එකක් දාන්නත් මෙතන මාරු. අපි දෙන්න කොහොමද රෝන්ද ගහන්න කැමති නිසා ටිකක් මේක වටේත් ඇවිදලා එහෙම අද රෝන්ද ඉවර කරා. ඉතින් දිගටම මේ වගේ කොළඹ වටේ ගහන රෝන්දේ බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්. බයි.